Hey friends, I am Becca. සාදරයෙන් කියන්න මගේ YouTube channel එකට. වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙන්නේ Becca YouTube channel එක subscribe කරන්න. Becca official Facebook group එක පහල link එක දාලා තියෙනවා. ගිහලා join වෙන්න. එහෙනම් පට්ටාම් වීඩියෝ එක. මොකද වෙන්නේ? මේක බලන්න. ලැට් එක ඉස්සරහා. ලැට් එකට ගියත් කොමුන්ට වෙන්න බෑනේ පාඩුවේ. The fuck are you doing? Wow. Drop එක දෙනවා. පුදුම විදියට drop එක දුන්නා. Nice. අඩෝ මගේ නැන්දම්මගේ පුක දිහා බලපු කිරිපණුවා උඹ හදන්නේ යකෝ මගේ නැන්දගේ ගූ කවුද මගේ නැන්දම්මගේ පුක දිහා බලපු කිරිපණුවා? නැන්දම්මගේ පුකේ තියෙන ගූ කන්න දෙයක් ඕන නැන්දම්මගේ පුක දිහා බැලුවේ. ඔයාලා තමයි මෙයාලා මේ තත්ත්වෙට වට්ටලා තියෙන්නේ. මේ බලු වැඩ කරන්න එපා කොල්ලොන්ට. බලන්න. ගන්න දෙයක්ෝ අඩෝ පාරයා මගේ නැන්දම්මගේ පුක දිහා බැලුවේ කිරිපණුවෝ තෝ මගේ නැන්දම්මගේ පුකේ ගූ කන්නද උතෝ කරන්න එපා. අනුන්ගේ නැන්දම්මලා පාඩුවේ ඉවරනේ. බලන්නකෝ දැන් මෙයාට වෙලා තියෙන්නේ. ලින්දේ කවුරු ඇරලා තියෙන්නේ? හරිද? මොහොම පයි. ඉඳලා වැඩක් නැහැ. ඔයගේ ජීවිත තිබිලා වැඩක් නැහැ. සඳ කුමාරින් මගින් ලාලික මොනා කළාවේ? අපි දුව හොයන්න කුමාරින් මෙයාලා ටික්ටොක් කරාවේ. කුක්කු දෙකක් නැහැනේ. මිස්ටේක් ගණන් ගන්න. දාඩියද පළවෙනි TikTok වීඩියෝ එක ලයික් කරන්න ෆලෝ කරන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. පළවෙනි TikTok වීඩියෝ එක ලයික් කරන්න ෆලෝ කරන්න තවත් නංගි එච්චරයි මට කියන්න දැක්ස් තියෙනවා. බෝල්නේ බලමු. අනිවාර්යෙන් ලයික් කරන්න. ඔව්. හරි. අනිවාර්යෙන් හරි. අනිවාර්යෙන් ගෙමල්ලේ කොහෙද අපෝ? අනිවාර්යෙන් ලයික් කරන්න. මේ මගේ මල්ලේ නෙමෙයි බොරු කියන්නේ. අනිවාර්යෙන්ම ලයික් කරන්න ෆලෝ කරන්න. ෆලෝ කරන්න බැරි කට්ටිය ලයික් එකක් හරි දාන්න. ප්ලීස් ෆලෝ කරන්න බැරිය. මේ අත දරුවට ලයික් එකක් හරි දාන්න. ප්ලීස්. ඔබේ
කවුද බණ පොතේ මේ සින්දුව ලියපු එක? බණ පොතක් කියවන. නමුත් තියෙන්නේ සින්දු. බලන්න මේ. අර බණ පොත. කන්නාඩිත් දාලා බණ පොතක් කියවන. सोचा न था ये मिलो दूर होगा साया क्यों खुदा तूने मुझे ऐसा ख्वाब दिखाया जब हकीकत में उसे तोड़ना था कभी सोचा shit. Nice act. කවුරු වෙන්න පුළුවන්? කිල්ලගේ තාත්තා? මොකක්ද ඒ වුනේ? කිල්ලගේ තාත්තා. right බල. ඕනේ. සරම නිදන් වෙන්න ඕනි ධාතු. සංසර්ගයේදී කරන්ට් එක ගියාම වෙන දේවල් මේවා. රිප්ලයි වීඩියෝ. චැලෙන්ජ් එකක් දෙනවා. පුළුවන් නම් පිටිකෝප්පයකට වතුර දාලා ඒකෙන් නාලා බිම ඇදන් වැටෙන්න මැරිලා වගේ. චැලෙන්ජ් එකක් දෙනවා. පුළුවන් නම් පිටිකෝප්පයකට වතුර දාලා ඒකෙන් නාලා ඇදන් වැටෙන්නලු මැරිලා වගේ. ඉන්දික ප්‍රදේශ හරිම කතාව කියලා දෙනවා. සතුට. ඔයා උත්පල වෙලාද අක්කියෝ ඇඳේ ඉඳන්ම උත්තර වෙලා නෙවෙයි. ඒකම හාන්සි වෙලා ඉන්නවා. එතකොට ඒ වීඩියෝ එකක් කරන්න හිතුනම කරන්නේ. අයියෝ මේක එක දේවල් හිතනවා එක දේවල් කියනවා පිස්සු කට්ටිය ඉන්නේ මේ TikTok වල. එක දේවල් කියන. මේ ළමයි 10 දෙනාගේ අම්මට අප්පි කියපු එක. ඌව හොයාගන්න තිබ්බා. අනේ අයියේ ඔයා හින්දා අපේ ගෙදර හැමදාම රන්න. අපේ අම්මා ඔයාට වහ වැටිලා. තාත්තා ඒකට කැමති නෑ. ඊයේ තාත්තා අම්මට ගහන්න ගියා. අනේ ප්ලීස් අම්මාව බ්ලොක්. Oh my god! අම්මාව බ්ලොක් කරන්න. පොම් ප්‍රශ්න ගන්න කමර අම්මාව බ්ලොක් කළා. පවුල් ඉස්සරහම කියන. එකම වෙලාවෙ කැන්දේක තොইল දෙකක් නටන්න පටන් ගත්තා මහසෝනා. කොන්ටි කර කරපන් උත්තර. අනිත් එකට යන්න. සාධාරණ මාසෝනේ ටිදේනි තට්ටුවට කීජීග්‍රෑම් 10ක් තිබ්බා. මාසෝන මේ සැප ලෝකේ කාටද ඕනේ? සීනේ ඉන්න මාසෝන. හායි ඉතින් කොහමද ඔයාලට? කෙනෙක් මගෙන් අහලා තියෙනවා ඔයාගේ මුළු ෆැමිලි එකටම මොලේ නැද්ද කියලා. එයා විතරක් නෙමෙයි ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මගේ මුළු ෆැමිලි එකටම මොලේ නැද්ද කියලා. ඉතින් ඒක නිසා හැමෝටම මම කියන්න හිතුවා මගේ ෆැමිලි එක ගැන. ඇත්තටම මගේ ෆැමිලි එකකට මොලේ නැහැ. දැන් ඉතින් ඒ මොලේ නැහැ කියලා හිතපු අය ගොඩක් සතුටින් ඉන්න මොකද? ඒ මොලේ නෑ කියලා හිතපු අය ගොඩක් සතුටින් ඉන්න. කදශෂි නිෂාදිගේ මුළු ෆැමිලි එකටම මොලේ නැහැ. හරි මොලේ නැහැ. ඒක නිසා තවත් ශෂි නිෂාදිගේ මුළු ෆැමිලි එකටම මොලේ නැද්ද කියලා මගෙන් අහන්න එපා. මොකද ඒක පරණ ප්‍රශ්නයක් නේ. ඒ නිසා අලුත් ප්‍රශ්න. අන්න ප්‍රශ්න අහන්න එපා දැන්. අලුත් ප්‍රශ්න. ඒක පරණ ප්‍රශ්නනේ. මොලේ නැහැ. ඒ නිසා ඔයාලා අද ඉඳන් හිතාගන්න ශෂි නිෂාදිගේ මුළු ෆැමිලි එකටම මොලේ නැහැ. හරි
අපිට මොලේ නැහැ කියලා හිතන හැමෝටම මල් තියලා වඳිනවා නාගේ හිටිනා. හැමෝටම බුදු සරණයි. හරිද? ශෂි නිෂාදිට මොලේ නැහැ. එයාගේ ෆැමිලි එකට මොලේ නැහැ කියන හැමෝටම බුදු සරණයි. ඔයාට දේවි පිහිටයි. Wow, nice couple. හරිම ලස්සනයි. අක්කා ඩාන්සින්. සතුටු. අලුත් දෙන්නේ. දෙන්න ගියව ළඟදිම ඉනවා. තවයි. හුලක් නැහැ. දුකක් නැහැ. Aduh, mania. Shit. What the fuck? Shit. මොකක්ද මේ වෙන්නේ? කොල්ලොන්ට අඩෝ වයිබා උත්තින්දි what the fuck සියලු දෙනාට සුබ උදෑසනක්. අයියා බන්දුල් සමාවීම ගැන පමා වෙන්න ඕනේ. oh no